අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා ජෛන සිංහල YouTube channel එකට. ඉතින් අද අපි හම්බෙන්නේ සති 3කට විතර පස්සේ. ඉතින් අද මම කතා කරන්නේ ජෛන දහමේ එන විශිෂ්ට ගානේ ෆිලොසොෆිකල් කියන්නේ දාර්ශනික සංකල්පයක් වුණ ශාද්වාද ගැන. ඉතින් ඇත්තටම අනේකාන්තවාද ගැන මම මීට කලින් කතා කරලා තියෙනවා. ඒ වගේම විශේෂ සංකල්පයක් තමයි ශාද්වාද කියලා කියන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේක ඇත්තටම සාපේක්ෂතාවාදයේ වගේ කතන්දරයක් තමයි මේ කියන්නේ. ඉතින් එහෙමනම් අද අපි බලමු මොකද්ද මේ ශාද්වාද කියලා කියන්නේ කියලා. අපි බලමු පොඩි උදාහරණයක්. ඇත්තටම මේ ජෛන මේ ශාද්වාද ගැන කියද්දී මේ උදාහරණ තමයි ගන්න ඇත්තටම. ඉතින් හිතන්න මේසයක් උඩ කෝප්පයක් තියෙනවා කියලා. දැන් කවුරු හරි කියනවා මේසයක් උඩ කෝප්පයක් තියෙනවා කියලා. තවත් කෙනෙකුට මේසයක් උඩ කෝප්පයක් නැහැ කියලා කියන්න පුළුවන්. හේතුව තමයි එයා අන්ධෙක් වෙන්න පුළුවන්. ඒ කෝප්පේ නොපෙනෙන කෙනෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක් කියනවා මේසේ උඩ කෝප්පේ තියෙනවා. හැබැයි සම්පූර්ණ කෝප්පේ නැහැ. කියන්නේ කෝප්පයක් තියෙනව නොතියන. ඒ කියන්නේ එක්කෝ කෝප්පේ කැඩිලා නම් ඒක අපිට කෝප්පේ කියලා කියන්න බෑනේ. කියන්නේ කෝප්පේ බිඳිලා ගිහිල්ලා නම් ඒකට අපිට කෝප්පේ කියලා කියන්න බෑ. ඒ වගේම සමහර වෙලාවට කෝප්පේ කාලයත් එක්ක වෙනස් වෙනවනම්. කියන්නේ කෝප්පේ ස්වභාවය ඒක අපි හිතන්නකෝ මැටියෙන් හදලා තියෙන එක ස්වභාවය වෙනස් වීගෙන යනවා. එතකොටත් ඒක අපිට විස්තර කරන්න බෑ. ඉතින් ඒක ඒ අවස්ථාවේදී මේ කෝප්පේ කෙනෙකුට තියෙනවා, තව කෙනෙකුට නැහැ, තව කෙනෙකුට තියෙනවා, ඒක තියෙනවා නොතියනවා අතර තව කෙනෙකුට ඒක විස්තර කරන්න බෑ. ඉතින් ඔය කතාව කෝප්පේ ගැන ඔය කියපු කතාව ඇත්තටම සියලුම දේවල් සත්‍යයි. ඒ කියන්නේ මේකෙදි කවුරුත් බොරු කිව්වේ නෑ. හැමෝම කීවේ තමන්ට සාපේක්ෂ සත්‍යයක් තමයි කතා කරන්නේ. ජෛන දහම කියනවා මේ සත්‍ය කියන දේ එහෙම විවිධාකාරයි. ඒ කියන්නේ සත්‍ය එක ස්වරූපයක් නෑ. සත්‍ය ගත්තාම ස්වරූප ගණනාවක් තියෙන්න පුළුවන් කියලා ජෛන මහාවීරයන් මේ ශාද්වාදවලදී කියනවා. ඒ කියන්නේ යමකට තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් බාගෙට ඇරලා තියෙන දොරක් අපිට කියන්න පුළුවන් බාගෙට වහලා කියලා. ඉතින් දෙකම සත්‍යයි. එකක් බොරු වෙන්නේ, එකක් ඇත්ත වෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මෙහෙම ගත්තොත් දැන් සමහර හිතනවා මේ එකක් ඇත්ත වීමෙන් අනිත් දේ බොරු කියලා. ඒ කියන්නේ එක යමක් පිළිබඳව එක දෙයක් ඇත්ත වීමෙන් අනිත්වා සියල්ල බොරු කියලා හිතනවා සමහරව. ඇත්තටම එහෙම නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ යමක් ගැන සත්‍ය ගොඩාක් තියෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අපිට ඒ පුද්ගලයාට සාපේක්ෂ සත්‍ය ගොඩක් කියලා. මේක සාපේක්ෂතාවාදයේ කිව්වොත් ගැන කිව්වොත් ඒ පුද්ගලයාට සාපේක්ෂව සත්‍ය එකක් නෙමෙයි සත්‍ය ගණනාවක් තියෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් එතකොට ජෛන දහමේ විස්තර කරන විදිහට මේ කතාවේ හැටියට සත්‍ය දහම් කියන එක මේ ආගම් ගැන ගත්තත් එයාලා කියනවා තවත් සත්‍ය දේවල් තියෙන්න පුළුවන් කියලා තමයි මේ ජෛන වල කියන්නේ ඇත්තටම. මේ ජෛන දහමේ සත්‍ය පිළිබඳ මෙන්න මේ කතාව හත් ආකාරයකට විස්තර කරා. මෙන්න මේ විදිහට ශාද් අස්ති කියන්නේ සමහර විට තියෙන්න පුළුවන්. right? ශාද් නාස්ති නොතියෙන්න පුළුවන්. අර කෝප්පේ කතාව. ශාද් අස්ති ශාද් නාස්ති ශාද් අස්ති නාස්ති තියෙනවා නොතියනවා. අර බින්දිච්ච කතාව. තියෙනවා සහ නොතියනවා අතර. ශාද් අවක්නවයම් ටිකක් වචන අමුතුයි. ශාද් අවක්නවයම්. හරි. ඒක විස්තර කරන්න බෑ. තියෙනවා නමුත් විස්තර කරන්න බෑ. ඒකේ ස්වභාවය විස්තර කරන්න බෑ. ශාද් නාස්ති අවක්න. ඒ කියන්නේ නැහැ. විස්තර කරන්නත් බෑ. ඒක නැහැ විස්තර කරන්නත් බෑ. ශාද් අස්ති නාස්ති අවක්න. ඒ කියන්නේ තියෙනවා නොතියනවා විස්තර කරන්නත් බෑ. ඇත්තටම කිව්වොත් දැන් මේ ජෛන වල ශාද්වාදේ ගොඩක් වෙලාට ඇත්තටම මම මේ විද්‍යාවේ ඒවට සම්බන්ධ කරනවා නේ. නමුත් අර ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ගැන කතා කරද්දී ඔය තියෙන්නේ ඉලෙක්ට්‍රෝන මේ අවස්ථාවේ තැන් දෙකෙන්ම යනවා. ඒ වගේ කතාවක් තමයි මේක කියන්නේ. තියෙනවා නොතියනවා
ඔය වගේ කතාවක් තමයි කියන්නේ. ඉතින් දැන් මම අර උදාහරණයට ගත්ත මේ සයන්ස් වලින් කියන්නේ මේක ජෛන වල සයන්ස් තියෙනවා එහෙම කතාවක් නෙමෙයි ඇත්තටම. නමුත් මේක මේ දාර්ශනික හරයක් තියෙන කතාවක් තමයි මේ ශ්‍යාත්වාද කියලා කියන්නේ. සමහරට වලට මේක එච්චර පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඇත්ත සරලව කිව්වොත් මේ ශ්‍යාත්වාද කියන්නේ සත්‍ය කියලා එක දෙයක් නැහැ. සත්‍යයට සෑහෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ එක දෙයක් පිළිබඳ සත්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි මේ ශ්‍යාත්වාදවල විස්තර කරන්නේ. ඒ කියන්නේ දැන් අපිට මොකක් හරි දිහා බැලුවොත්, ඒ කියන්නේ කෝපයක් දිහා බැලුවොත් දිව්මාන ඒ කියන්නේ දිව්මාන පේන ජීවියෙක් කියලා හිතන්නකො. එයාට දිව්මාන විතරයි ත්‍රිමාන පේන්නේ නැත්නම් එයාට පේන විදිය එයාට සත්‍යයි. ත්‍රිමාන පේන විදිය කෙනෙකුට ඒක ත්‍රිමාන පේන කෙනාට එයා දකින්න විදිය සත්‍යයි. අපි හිතන චතුර්මාන කියලා එකක් පේනවනම් සකාට හරි එයාට ඒ පේන විදිය සත්‍යයි. හරියට ඒ කෙනාට පේන විදිය. තව උදාහරණයක් ගන්නම්. මේ උදාහරණය මම හිතනවා හොඳයි කියලා. වර්ණ පෙනීම ගත්තොත් දැන් බල්ලන්ට පේන්නේ ඩයික්‍රොමැට් කියන වර්ණ විදිය. ඒ කියන්නේ වර්ණ දෙකක් පේනවා. එතකොට ඒ බල්ලන්ට යමක් පේන විදිහට නෙමෙයි අපිට පේන්නේ. අපි ට්‍රයික්‍රොමැට් කියන්නේ අපිට වර්ණ තුනක් පේනවා. එතකොට ඒ බල්ලට පේන දේ අසත්‍යයක් නෙමෙයි. අපිට පේන දේ අසත්‍යයක් නෙමෙයි. කුරුල්ලෝ ගත්තොත් ටෙට්‍රාක්‍රොමැට් ඒ කියන්නේ වර්ණ පාරජම්බුල කිරණත් වර්ණ විදිහට පේන කුරුල්ලන්ට. එතකොට එයාට පේන විදිය වර්ණ නෙමෙයි. ඒ කියන්නේ එයාට අපිට වඩා වර්ණ පේනවා. එතකොට අපි දකින්න වර්ණ වලට වඩා එයාලා වර්ණ දකිනවා. අපි යම් වර්ණ ප්‍රමාණයක් දකින්න බල්ලෝ අපිට වඩා අඩු වර්ණ ප්‍රමාණයක් දකින්න. මේ තුන් දෙනාම එකම වස්තුවක් දකින්නේ විවිධ වර්ණ වලින් වෙන්න පුළුවන්. නමුත් ඒ එකක්වත් අසත්‍ය නෙමෙයි. කියන්නේ ඒ තුනම සත්‍යයි. Tamanට සාපේක්ෂව සත්‍යයි. ඔන්න ඔය කතාව තමයි මේ ශ්‍යාත්වාදවල ජෛනවල මේ ශ්‍යාත්වාදේ විස්තර කරන්නේ මෙන්න මේ සත්‍ය පිළිබඳ කතාව. ඉතින් ඇත්තටම ගත්තොත් මේක දාර්ශනිකව සෑහෙන ගැඹුරු සංකල්පයක්. ඉතාමත් හොඳ සංකල්පයක්. මේකේ විස්තර කරන්නේ අපි ඔය අරක බොරු මේක කියන්නේ ගත්තාම ආගමිකව ගත්තාම එතන අරාගම් බොරු මේක එහෙම කියනවා. නමුත් මේ ජෛනවල මේක විස්තර කරනවා නෑ එහෙම නෑ. මේකත් ඇත්ත වෙන්න පුළුවන් ඒකත් ඇත්ත වෙන්න පුළුවන් කියලා කතාවක් තමයි කියන්නේ. හොඳයි එහෙනම් අද මම කතා කරේ ටිකක් ගැඹුරු සංකල්පයක් වෙච්ච ජෛන ශ්‍යාත්වාද ගැන. ඉතින් එහෙමනම් වීඩියෝ එක හොඳයි නේ. channel එක subscribe කරන්න. ගොඩක් අය subscribe කරලා නෙමෙයි අතන වීඩියෝ බලන්නේ. ජෛන channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙමනම් ලබන සතියේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා